වෙන්දත් ඇටපොඩි කර කටු වෙන්නත් පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක 1 විකාශය කංජිමුට්ටි පුවත්. අයිබෝවන් සලාම් අලයිකුම් වණක්කම් මම පොල්බාගේ මල්ලිකිච්චි. මම මහභාගී පොන්සාමි. ප්‍රථමයෙන් සිරස්තල. බෙත්තක් කළ විපත. අයහපත් කාලගුණයේ හේතුවෙන් විදේශ කීපයකට ආහාර ගියා. අධික සුළඟේ වේගය නිසා ඇති වූ ප්‍රශ්න. අටක් පැලඹූ උපපන්දුර. යකනහුරියා ප්‍රදේශයේ 55 සැවැදි පුද්ගලයාගේ මරණයට හේතු වන නම් තැටිමෙම වේ. මට දැන් සජීවව සම්බන්ධ වන්නේ පරිපුසෝමි මහත්මයා. ආයිබෝන් පරිපුසෝමි මහත්මයා. ඔව් ආයිබෝන් පොන්සා මහත්තයා. ඔබ මේ රැඳී සිටින්නේ කැකනහුරියා ප්‍රදේශයේ එම මරණ සිදු ස්ථානයේ සිටයි. එම මරණය ඇසින් දුටු පුද්ගලයෙක් අප සමග රැඳී සිටිනවා. අපි පොඩ්ඩක් කතා කරලා බලමු ඔහු සමග. ආයිබෝන් මහත්තයා. ආයිබෝන්. මෙම මරණයට හේතුව කුමක්ද? ඇත්තටම මහත්තයෝ ඔය සිදුවීම වෙනකොට මම බස් කකා හිටියේ. මට පඩ යන සද්දයක්ත් ඇහුණා. මම ඒ ගණන් ගත්තේ නැහැ මහත්තයෝ. මට තේරුණා මහත්තයෝ මෙයා අසාමාන්‍ය විදියට අටමනවා. මම කොයි එකටත් කියලා සයිඩ් එකෙන් ඔළුව දාලා බැලුවා. එක වෙලාවක් ඇද්දි මහත්තයෝ මිනිහා අටමන සද්දෙත් නැති වුණා. කොයි එකටත් කියලා මම දොර කඩලා බැලුවා මහත්තයෝ. බලනකොට තමයි මහත්තයෝ මිනිහා වැටිලා හිටියේ. ඉවතර කනවා මහත්තයෝ. ඕකනේ කියන්නේ මාධ්‍ය ජරාව කන්නේ නෑනේ මේ මාධ්‍ය. පමා වෙන්න මහත්තයෝ. මං එතකට තමයි දැක්කේ මහත්තයෝ. බෙට්ට පුකේ හිර වෙලා තමයි මෙයා මැරලා තියෙන්නේ කියලා මහත්තයෝ. ඇත්තටම ඕක හිර වෙලා මැරෙන්න තරම් මොන වගේ බෙට්ටක්ද කියලා කංජිමුට්ටි අපිට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නකෝ. ඇත්තටම මහත්තයෝ ඒක බෙට්ටක් කිව්වට බෙට්ට මොකුත් නෙමෙයි මහත්තයෝ. ඒක ඇවිල්ලා කිතුල් කොටයක් වගේ මහත්තයෝ මෙන්න බඩු. මෙම දුක්බර මොහොතේදී මම අප ලාංකීය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ රීමේදී ප්‍රවේශයෙන් තටමන ලෙසයි. ඌ හිතින් මහත්තයෝ කිව්වට ඕවා අපේ උන් තේරුම් ගන්න නෑ මහත්තයෝ. අයහපත් කාලගුණයේ හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ආහාර හිඟයක්. තවත් ආපදාවලට පත් වූ මිනිසුන් කංජුමුට්ටි අප වෙත මෙසේ පැවසුවා. ඔබ මේ රැඳී සිටින්නේ ඔකපතන ගම්මානයේ සිටයි. මෙම ජනතාවට අයහපත් කාලගුණයේ හේතුවෙන් විපත්ති බොහොමයකට මුහුණ පාන්න සිදු වී තිබෙනවා. එයින් ලොකුම විපත්තිය තමයි ආහාර හිඟය. අපි ඒට මුහුණ දුන්න හැටි එම ජනතාවගේ මසා විමසමු. අයිබෝන් චමින්ද මහත්තයා. අයිබෝන්. අයිබෝන්. කංජිමුට්ටි අපට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නකෝ ඔබලා මේ ආහාර හිඟයට මුහුණ දුන්න හැටි. අපෝ මහත්තයෝ මේ ගම් වතුර පාර එනකොට ඒක ඉතින් කියලා ඇති වැඩක් නෑ. පුදුමාකාර භයංකාර තත්යකට මුහුණ දුන්නේ. කණ්ඩ බොණ්ඩ නෑ. ඉතින් කෑම් බීම බොහොම හිගයි තමයි. අපිට කවුරු හරි පුළුවන් කට්ටියෝ එහෙම්ෙන් ඇවිල්ලා හකලා කෑම් ටිකක් දීලා අපි කාලි බීලා යහතින් ඉන්නවා. ඉතින් අපේ ගෙවල් දොරවල් ඉඩ කඩන් ඔක්කොම ඔහොම ගහගෙනම යන්න ගියා. අපිට දැන් ඉන්න තැනක් ඇත්තෙම නෑ මහත්තයෝ. මේ ඉස්කෝලේ වල නතරලා ඉන්නේ. බිත්තිත් එක්කමද ගියේ? අනේ නෑ මහත්තයෝ මේ බවුන්ඩේෂන් එකයි වහලා විතරයිනේ ගියේ. බලන්නකෝ. අපි තහඩුවක් ගියත් ලක්ෂ 10 යන ක්‍රියාන්විතයේ යටතේ වැඩපිළිවෙලක් ඒට යොදවලා තිනවා. අපිට පවසන්නකෝ ඔබලාට තියෙන ආහාර ගැටලු පිළිබඳව. ආහාර හිගේද මහත්තයෝ? මෙන්න මෙහෙට චුට්ටක් එන්නකෝ. මේ පේනව නේද? අපේ අම්මලා කන කෑම. මේ තියනවා නම් කනවද මෙව්වා? මේ ඔය මහත්තයා අපි එක එක දෙන රයිස් මුලක් කොත්තු මුලක් තමයි කාලා ඉන්නේ. මේ පේන්නේ නැද්ද දවල්ටත් කන කෑම. එහෙම කන්න නැහැ ඉතින් අපි අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ. මහත්තයෝ අපිට කෑම වලටත් වඩා තියෙන එකම ප්‍රශ්නේ තමයි බීම මහත්තයෝ. හොඳයි අපි එම පානීය ජල ප්‍රශ්නෙට විසඳුමක් ලබා දීලා තියෙනවා. ඒක තවදුරටත් වැඩි යනවා. ඔබලාට මේ පානීය ජල ප්‍රශ්නෙට පානීය ජලයේ ප්‍රශ්නයක් නෙමෙයි මහත්තයෝ. වතුර ඕනනම් අපි දෙන්නම් ඕගොල්ලන්ට. අපිට මේ කසිප්පු පොඩ්ඩක් පෙරාගෙන ඒක පොඩ්ඩක් සොට්ටයක් දාගෙන ඉන්න පුළුවන් වැඩ පිළිවෙලක් යොදලා දෙන්නකො මේ කවුරු හරි බලධාරියෙකුට කියලා අපිට ඒක ලැබුණොත් මේ වෙන ප්‍රශ්න නෑ මහත්තයෝ. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඔකපරන ගමේ ජනකාවට ලොකුම ප්‍රශ්නේ කසිප්පු. ඒ වෙනුවෙන් මම වැඩ පිළිවෙලක් හදලා තිනවා. ඉතින් මම ආඩම්බරෙන් මේක කියනවා. මගේ ජනතාවට මම අරක්කු භාගයක් ලබා දෙනවා. ඒ සඳහා වැයෙන මුදල් මගේ ෆයිනල් රපල්වත්ෙන් 140ක් මම ලබා දෙනවා. එහෙනම් ඔබලාට ජය වේවා. අධික සුළඟ වේගය නිසා පయ్యాගල ප්‍රදේශයේ කාන්තාවන්ට ඇති වූ දැඩි හානිය. අප මේ රැඳී සිටින්නේ පయ్యాගල ප්‍රදේශයේ සිටයි. අධික සුළඟේ මට්ටම හේතුවෙන් මෙම ප්‍රදේශයේ කාන්තාවන් ගැටලු බොහොමයකට මුහුණ පා තිබෙනවා.
එම ගැටලු ගැන අපි අපගේ ග්‍රාම නිලධාරී මහතා සමග විමසා බලමු. අයිබන් මහත්තයා. හොඳයි අපිට මේ ප්‍රදේශයේ කාන්තාවන් මුහුණ දුන් ගැටලු ගැන කෙටියෙන් විස්තර කරන්න ඕන. හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම මහත්තයෝ අපේ ගමේ කාන්තාවන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ජංගි ටික හුලකට යන්නේ. වැඩි දුරක් යන්න ඕනේ නැහැ මහත්තයෝ. මගේම ගෑණිගේ ජංගි 5ක් නැති වුණා. බ්‍රෑන්ඩඩ්, අඩ්ඩාස්, සැම්සුන්, රෙඩ්මි, ඔපෝ මේ දැනුත් යන්නේ මහත්තයෝ ජංගි හොය. මේ යඩන් ඉන්නේ ජංගි විතරයි මහත්තයෝ තියෙන්නේ මේකක් කොපියක්. ඔබ මෙම ගමේ වගකීම් එක් විදිහට ඔබට පුළුවන් ද ඔබගේ බිරිඳගේ ජංගි හඳුනා ගැනීමට? ඔව් ඇත්ත වශයෙන්ම පුළුවන් මහත්තයෝ. ඇත්ත වශයෙන්ම මහත්තයෝ 3ක හොඹුනේ. 2ක තේ කහට. හොඳයි ග්‍රාමසේවක මහත්තයා. එම සියලුම ජංගි සොයා ගැනීම සඳහා අපි විශේෂ බලකායක් දෝලා තියෙනවා. ඒ නැතුව සියලුම ජංගික වගකීම අප රජය විසින් බාර ගන්නා ලෙස මා තරය ප්‍රකාශ කර තිබෙනවා. මේ හොඳයි මහත්තයෝ. විශ්ව ලෝක කුසලානය ශ්‍රී ලංකාවට අහිමිවීමට සිදු වූ අවාසනාවන්ත සිදුවීම. ඇත්තටම අපි රටක් විදිහට ඔබ ගැන මහත් බලාපොරොත්තුවෙන් සිටියා. එම අවස්ථාවකේ උඩපන්දුවේ ගෙලී යාමට තරම් ඔබට වූ අපහසුතාවය කුමක්ද? අපහසුතාවයද? අපහසුතාවය මේකයි. ඇත්ත වශයෙන්ම මම උඩපන්දුව රැග් ගන්න යනකොට මට ඇත්තටම බොකත් සාජ්‍යයක් තිබ්බේ. මම උඩපන්දුව රැග් ගන්න යනකොට මට පඩියක් ගියා. ඇත්ත වශයෙන්ම කිව්වොත් මගේ පඩේ සැර වැඩි සමටම මට රැවුණා. මම සමාව ඉල්ලනවා මගේ රැවීම නිසා ලංකාවට කුසලානේ අහිමි වීම ගැන. ඇත්ත වශයෙන්ම මම සෑම ක්‍රීඩකයෙක්ගෙම ඉල්ලා සිටිනවා ක්‍රීඩා පිටට ඒමට පෙර ඉතින් රීලයින් එක. ඇත්ත වශයෙන්ම අපිත් අපගේ බලවත් ශෝකය ඔබට ප්‍රකාශ කර සිටිනවා. කටෝට කර ඇටබෙන්දත් ඇට පොඩි කර කටු එන්නත් පැත්ත ගැත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක 1 පිරිත් විකාශය කංජිමුට්ටි පුවත්. අයිබෝන්